20 30 40 මොකක්ද ඒ ගණන් කරන විදිය? 10 20 30 40 කියලා හරිනම් පටන් ගන්න ඕන. තෝ හිතුවා මම හැංගි මුත්තන් ගණන් කරනවා කියලා. යකෝ 20 කොලයකින් නම් පටන් ගන්නෙ 20 30 40 50 60 නිදානේ හම්බුණා. සාන්ත ඔබ එතන කියලා දේශපාලන කතාවෙම වැදලා ගන්න එපා හොඳේ. ඔව් 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 මේ පාරවත් මාටින් අයියාගේ පෙළේ අවුරුද්දට කිරිපතක් උයා ගන්න වැඩේ කරෙන්න ඕන හොඳේ. අනිවාර්යෙන් මටත් මේක කෙරෙන්නමයි ඕන. වලාමේ අපි තාසයින මාටින් මාම කරව පැත්තක් උසගෙන ගියේ වටේ දුවන බලන්න. ඔව් එතකොට අවුරුද්ද රජෙන්න මොන නේකුල් නැහැ. එව්වනම් කොහෙද මාත් එක්ක? අලු මාමේ ඔහේ මෙතන ඉන්න වැඩි හිටියා විදියට පොඩ්ඩක් අතින් දාලා වර්ණාකොල වැඩේ ගලපලා ගන්න ඕන හොඳේ. උක්කු ඔබ පොඩ්ඩක් කට පරිසම් කරගනින්. සාන්දු උඹටත් එක කියන්නේ හොඳේ. ඉඳහන්කො පරිණත වැඩි හිටියෙක් වගේ මම ඕක කතා කරලා ගලපලා ගන්න. අපෝ ඔය වැඩි හොඳ අපිට හරවගෙන යන්න. හරි හරි ගහන්න. කෝ අරවා කියන්න. ඇයි ගෑවිලාම පළ. දෙයයන්ටද දන්නේ? ඉස්සරහට ඉස්සරහට. ඒවයිනේ. මෙත්මල් පිටි දේවා. හරි ගහන්න. කැවුවා කුඩු වෙන්න හොඳේ. මේ මාව ගන්න එපා. එහෙනම් යමල්ට කිරි දෙන්නේ මන්දි. කිරි වෙන වඳින්න ඕනේ යම. තව පැය දෙක තුනක් පරක් වෙනවා. උඹ කිරි හදන් දෙන්නේ ඕනේ කියන්නේ එක්කාවේ. වැඳපු නැති එකක් වගේනේ. සිමියා. මොකෝ තියෙනවයි? පරක් වෙනවා යන්. විශ්වකාරයා ගැව්වා තෙල් පණුවන්ට හැමෙල්ලා යන්නේ. ඔව්. අයියා අවුල්ද? නෑ මං අඳුරන පණුවේ කිටියේ ඌටත් වන්දනක් දන්නේ ඒකයි ඇහුවේ. ඈ? නෑ ඌ මට විස්තරේ කිව්වා මං ඌ මගහැරලා ගැහුවේ. එහෙනම් කමන්නේ මොකಾನ හොඳ හැදිච්ච පණුව. හැබැයි ඉතින් මට එක එක නාගේ බේබද්දාගේ පණුව හුරුතල් කර ඉන්න බෑ මගේ ඉරුම් කව. ඔච්චර අදලා තියෙනවා ගෙදර ගිහලා කන්න දීලා ඇති කරපන්. අදට ඉරුම් කරලා දීලා තියාගනි මම හැන්දාවට එක් කියන්න. එහෙනම් අතර විතරයි හොඳේ. හරි. මොකද්ද මං මේ හතර බීරි හඳ පකදල් කතා? ඈ කළුමාල් මොකද්ද ඔහෙගේ පණුවන්ගේ තියෙන සම්බන්ධය? ඒ පොඩි නෑකමක් බා. ආයෙනම් කවන්නේ මං හිතුවේ අනියන් සම්බන්ධයක් කියලා. එහෙම කියන්න පණුවට හොඳ නෑනේ බා.